Sakundala jolly 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 jolly. Sakundala jolly 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 jolly. Sakundala jolly 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 sakundala. Ani sakundala jolly jolly sakundala jolly 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 jolly. Sakundala jolly 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 jolly. Sakundala jolly 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 jolly. ඕන් තාත්තේ මම මේ පාර පන්තියේ තුන්වෙනියා වුණා. මොකක් කිව්වා? තුන්වෙනියා වුණා. ඒක නම් පිළිගන්න බෑ. පිළිගන්න බැරි වුණාට ඔය වෙලා තියෙන්නේ මිනිස්සු තුන්වෙනියා වෙලානේ කොහොමද? ඒ වුණාට ගිය පාර විභාගෙන් අන්තිමයා නේද? ගිය පාර අන්තිමයා වුණාට මේ පාර තුන්වෙනියා වුණානේ ඉතින්. එහෙනම් මගේ පුතා හරිම සෝක්නි. හරිම හොඳයි. එහෙම තමයි ඉතින් කොල්ලෝ ඉන්න ඕනේ. හොඳ ළමයි. හොඳට පාඩම් කරන්න ඕනේ, ලකුණු ගන්න ඕනේ. පළවෙනි දෙවෙනි තුන්වෙනි වෙන්න ඕනේ. තාත්තා ඉතින් මොනවද මට දෙන්නේ? මේ අහුනද? හාමිනේ. එහෙනම් ඉතින් අද රැට බුරියානියක්වත් හදමු. මේ පුතා අන්තිමයා නොවි තුන්වෙනියා වුණානේ. ඒක සන්තෝෂෙට එන බුරියානි එකක් හදමු. මම මේ කියන්නමයි හිටියේ. පුතා ආසයි ඉතින් බුරියානි කන්න. ෂා නියමයිනේ. කමු බුරියානි. මරු. පුතා අන්තිමයා නොවි තුන්වෙනියා එක සන්තෝෂෙට. අදට වැඩ ඇති ඕ. පුතේ එතකොට පළවෙනියා දෙවෙනියා කවුද? පළවෙනියා චමිදු, දෙවෙනියා දේසිත. එහෙමද? හතරවෙනියා කවුද? හතරක් පහක් නෑනේ තාත්තේ. තුන් දෙනා ඉන්නේ පන්තියේ. Oh my god. මොනවා? ඒ කියන්නේ බං ඔබ තුන්වෙනියා වුණාට පන්තියේ අන්තිමයනේ සීසි.